තුන්වන ක්‍රමේ තමයි එවැනි අය ක්‍රියාත්මක වෙන තව ක්‍රමයක් තමයි ඒත් විදේශ රටක සිරියාව වගේ කොහේ හරි රටක නැත්තම් දැන් ඔය තියෙනවනේ දැන් යුද වාතාවරණය තියෙන රටවල් තියෙන ඊශ්‍රායල් පලස්තීන ඔය ආසානේ කොහේ හරි මේ එංගලන්තෙන් හරි ඇමරිකාවෙන් හරි දාපු සොල්දාදුවෙක් හෝ කාන්තා සොල්දාදුවෙක් එයා තමයි ඔයාලත් එක්ක චැට් කරන්නේ Facebook හරි මොකක් හරි ක්‍රමයකට WhatsApp නම්බර් එකකට එනවා ඊට පස්සේ නේ ඊට පස්සේ දිගටම චැට් කරගෙන එන්නේ එයාට ඒ රටේදී හදිසි යුද මෙහෙයුමක් කරන අතරතුරේදී ලොකු ඩොලර් පෙට්ටියක් හම්බුණා. විශාල ඩොලර් පෙට්ටියක් ඒ කෝටි ගාණක් තියෙන්නේ. ඩොලර් වලින් කිව්වොත් මේක කියා ගන්න බැරි තරම් ප්‍රමාණයක්. ඒකෙත් ෆොටෝස් ඕගලන්ට දානවා. ඒකෙත් වීඩියෝස් දානවා. එයාට හම්බෙච්ච විදිය දානවා. ඒ ටික එයාට ඒ රටින් පිට කරගන්න බැරි නිසා එයාලගේ රටට අපිට ඒකේ වන්න එයා තීරණය කරනවා. ඒක තමයි එයා එතනට දාන පොයින්ට් එක. ඊට පස්සේ මොකක් කරනවා අපිත් හරි සතුටු වෙනවා මොකද එයාත් එක්ක එකතු වෙලා මේ සල්ලි ටික ශ්‍රී ලංකාවට ගත්තාන් පස්සේ එයා ඊට පස්සේ ඒ රටින් ශ්‍රී ලංකාවට ආවයින් පස්සේ එයාත් එක්ක එකතු වෙලා මෙහි මොකක් හරි ගනුදෙනුවක් කරන්නේ. ගොඩාක් දුරට ඒකට කාන්තා ෆොටෝ එකක් සහ කාන්තාවක් තමයි භාවිතා කරන්නේ. ඒතර ලංකාවේ ඉන්න මෝඩ තාර්කික ඥානයක් නැති පිරිමි කොච්චර උගත් කියලා අපි හිතාගෙන හිටියත් උපාධිධාරී වුණත් ඕකට අහු වෙනවා. බහුතරයක් එහෙම ඉන්නවා. අහු වෙන්නේ නැත්නම් ඒක කරන්නේ නැහැ නේ. ඊට පස්සේ මොකක් වෙනවද? එයා ඒ සල්ලි ටික ලංකාවට එවපු බවට ප්‍රකාශ කරන පැක් කරලා එවපු බවට. ඊට පස්සේ ඔයගොල්ලෝ මොකක් කරනවද? ඔයගොල්ලෝ ශ්‍රී ලංකා නියෝජිතයෙක් කෝල් කරලා කියනවා මෙන්න මෙහෙම පෙට්ටියක් ඇවිල්ලා තියෙනවා. ඒක නිදහස් කරගන්න ලක්ෂයක් ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ කියලා. ඉතින් කෝටි ගානක ධනස්කන්ධයක් තියෙන පාර්සලයක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලගේ නමට. ඔයාලා හරි ආසයිනේ මේ සල්ලි ටික ටක් ගාලා ගන්න. එහෙනම් දන්නේ නැතුව අපි නොදැනුවත්වම චනිකෝ මෝඩ වෙලා මොකක් කරනවද? ඕටි ගා කාගෙවත් අහන්නෙත් නැහැ. මොකද වෙන අයට එවැනි ධනස්කන්ධයක් අපේ අතට ලැබෙනවා නම් වෙන කාටවත් ඕක අපි බෙදා දෙන්නේ නැහැ නේ. ඒක වෙන කාටවත් කියන්නෙත් නැහැ. රහසිගතව ඒක කරන්නේ. සල්ලි දාන ටික වෙලාවකට පස්සේ තමයි ඔයගොල්ලෝ දැනගන්නේ මේ අපි ලොකු වංචාවකට අහු වෙලා කියලා. ඔන්න ඊළඟ වංචාව සිද්ධ වෙන්නේ ඔය ක්‍රමයට.